මේ පොඩි එකා. උඹ තමයි මේ වරෙන්ක පොඩ්ඩක්. උඹ දැන් දවස් දෙකක් අපේ පාරේ ගිහින් තියෙන උඹට අපේ ගෙදර කුණු ටික අරයි යන්න බෑයිද? අනේ සර් මං අද සර් අලුතෙන් වැඩට ආවේ. මීට කලින් අපේ තාත්තා වැඩ කරේ. දැන් තාත්තට වැඩ කරන්න බෑ සර්. කකුලට විස බීජයක් ගිහලා හොස්පිටල් එකේ නතර කරලා ඉන්නේ. ඒකයි සර් මම වැඩ කරන්න ආවේ. අනිවාර්යෙන් සර් මං හෙට ඉඳන් ඇවිල්ලා සර්ලා ගෙදර කුණු ටික අරයි යන්නම් සර්. මේක දැනගනින් මට උඹගේ තාත්තගේ ලෙඩෙන් මට වැඩක් නැහැ. මම මේ නගර සභාවේ ඔක්කොම අඳුරනවා. උඹගේ ජොබ් එක හරියට කරපන්. උඹලා මේ කුණු වදිනේ උන්නේ මෙතන. අනේ සර් මට සමාව වෙන්න සර්. මං දැන් ගිහින් සර්ලා ගෙදර කුණු ටික අරන් එන්න සර්. උඹ දන්නේ නැහැ මං කවුද කියලා. මට පුළුවන් තෝ එක දවසින් ජොබ් එකෙන් අයින් කරන්න. ඇයි සර් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ? ඇයි උඹ අහගෙන හිටියේ නැද්ද? සර් මේකයි කොල්ලා කිව්වනේ මොකද උනේ කියලා. කුණු ටික අදින්න බැරුණ හේතුව කොල්ලා කිව්වනේ. ඇයි ඔබට ජොබ් එකෙන් අයින් වෙන්න ආසද? උඹලා වත්තේ උන්නේ නේද? සර් මේ අපි වත්තේ උන් තමයි. මේක අපේ ජොබ් එක. නැතුව අපි මේ කුණු අදිනවා කියලා එම ටෝක් දෙන්න එපා හරි. මේ මහත්තයෝ මේ උදට අහගනින්. ඔබ හිතන්න එපා හැමදාම උඹලගේ සපත්තු ලේවකක අපි ඉඳී කියලා. හරිද? ඔබ දැනගනින්. ඔබ මෙතනින් මහත්තයෙක් වගේ ඵලයන්. නැත්තම් ඔබව කුණු ලොරිය පටනවා බලාගනින්. හරි අපි බලාගමුකෝ. ඒ මහත්තයෝ අපිත් කවදාරි හඳ අල්ලනවා හරි.